ආසියානු කුසලානය බන්දේසියක තබා ඉන්දියාවට පූජා කළ පාකිස්තානය. දරුණු ඉන්දීය කෙනෙහිලකම් මැද වසර 13කට පසු ආසියානු සූරයන් වීමට තිබූ මහඟු අවස්ථාව පාකිස්තානය අතින් අද ගිලිහී ගියා. ඇත්තට මේ අවස්ථාව විහිං නැති කරගත්තා කිව්වොත් නිවැරදි. ඒ අනුව පාකිස්තානය හඬවමින් ඉන්දියාව 9 වෙනි වරටත් ආසියානු සූරයන් බවට පත් වුණා. තරගයේ මුල සිටම සිය අනසක පැතිර වූ පාකිස්තාන ක්‍රීඩකයන් සිය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු වර 9යි පන්දු 4 තුළ ලකුණු 84ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. නමුත් එහි වාසිය ලබා නොගත් පාකිස්තාන මැදපෙළ පිතිකරුවන් කඩුළු පිට කඩුළු විසි කරමින් ඉන්දීය පන්දු යවන්නන් ඉදිරියේ අන්ත අසරණ වුණා. ඒ අනුව ඉන්දියාවේ ඉතිරි කඩුළු 9 ලකුණු 62ක් තුළ දැවී ගියේ පන්දු වාර 20 අවසන් වීමට තවත් පන්දු 5කුත් ඉතිරිව තිබේදී. අනතුරුව පන්දුව අතරගත් පාකිස්තාන ක්‍රීඩකයින් ඉන්දියන් මුල් කඩුළු 3 ලකුණු 20ක් තුළ දවා ගනිමින් යළිත් වරක් ආසියානු කුසලානයක පහස විඳීමේ බලාපොරොත්තුව තමන් වෙත හරවා ගැනීමට සමත් වුණා. නමුත් තරගයේ 8 වෙනි පන්දු වාරයේදී සංජු සැම්සන් ලබා දුන් උඩපන්දුවක් පාකිස්තානයේ හුසේන් ටලාට් අතින් ගිලිහී ගියේ. ඇත්තටම ගිලිහී ගිය උඩපන්දුව නොව ආසියානු කුසලානයයි. එම උඩපන්දුව ඒ මොහොතේ රැකගත්තේ නම් ඉන්දීය පිතිකරුවන්ගේ පීඩනය තවත් වැඩි වෙන බව නම් නොඅනුමානයි. ඉන්පසු පිටියේ ස්ථාවර වූ තිලක් වර්මා ගෙනිකෙලිමෙන් 6 පාරවල් පිටිය පුරා දියත් කරමින් ඉතා පහසුවෙන් ඉන්දියාව වෙත තරගයේ ජය හරවනු ලැබුවා. තිලක්ට සුපිරි සහායක් දුන් සිවම් ඩුබේද ඉනිමේ බර කරට ගනිමින් දැඩි සටනක් දියත් කළා. 14 වෙනි පන්දු වාරයේදී හැරිස් රවුෆ්ට ක්‍රියාත්මක කළ පන්දු වාරයේ ලකුණු 17ක් උදුරාගත් ඉන්දියාව තරගයේ ජයග්‍රහණය තමන් වෙතට ඉතා සැලසුම් සහගත සහ නුවණක්කාර ලෙස හරවා ගත්තේ පාකිස්තානයට හිතා ගන්නත් බැරි ආකාරයටයි. දෙවන්ත පීඩනය හමුවේ පවුරක් මෙන් ක්‍රීඩා කළ තිලක් වර්මා, සිවන් ඩුබේ සහ සංජු සැම්සන්ගේ ඉවසීම මෙම ජයග්‍රහණයේ රහස වන බව නම් නොඅනුමානයි. අවසානයේ මෙවර ආසියානු කුසලානයේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ රින්කු සින් ජයග්‍රාහී ලකුණ අලංකාර 4 පහරකින් ලබා ගත්තේ ඉන්දියාව 9 වෙනි වරටත් ආසියානු සූරයන් බවට පත් කරමින්. පාකිස්තානය සහ ඉන්දියාව මෙවර ආසියානු කුසලානයේදී අවස්ථා 3කදී හමු වූ අතර ජම්මු කාශ්මීර ප්‍රදේශයේ පැවති යුද ගැටුම් හේතුවෙන් දෙරට අතර පවතින දේශපාලනික ගැටුම් උත්සන්න වීම නිසා දෙපිළ ක්‍රීඩකයන් අතර අතදීම බව ප්‍රතික්ෂේප කළා. පළමු තරගයේදී පාකිස්තානය අතර අතදීමට උත්සාහ කළත් ඉන්දියාව එය ප්‍රතික්ෂේප කළා. පසුව මේ බරපතල ගැටුමක් දක්වා නිර්මාණය වුණා. ඊට විරෝධය දක්වමින් පාකිස්තානය විසින් ඕමාන් කණ්ඩායමට එරෙහි තරගය වර්ජනය කිරීමට පහ කටයුතු කිරීමට සූදානම් වූ අත පසුව ඉන්දියන් තරගයේ තීරකවරයා පාකිස්තාන නායකයාගෙන් සමාව ගැනීමෙන් පසු ඔවුන් පැයක් පමණ ප්‍රමාදයේ පැමිණියා. මේ ආකාරයට විවිධ බාධක මැද පැවති මෙම අවසන් මහා තරගයේ ජය ගැනීමට තිබූ සුවසේසී අවස්ථාව කෙසේ හෝ පාකිස්තානය විසින් මගහැර බව නොඅනුමානයි.